දේදු ඩ්‍රීම්ස් YouTube channel එකට ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉරිදා දවසක් නිසා මට නිමාඩුයි මම හිතුවා ඇඹරැල්ල දළු සම්බෝලයක් හදාගන්න ඕනි කියලා. ඉතින් ඒක හදන විදිය ඔයාලට පෙන්වන්නත් හිතුවා. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන ඇඹරැල්ල ගහ. මේ වලට ඇඹරැල්ල ලපටි දළු තමයි ගන්නේ. නාරටියත් එක්කම අපි කඩා ගන්නවා. ඉතින් මම පොඩ උසම අඩි නිසා පුටුවක නැගලා තමයි මේක කඩාගත්තේ. ගොඩාක් ලපටි දළු තමයි මම මේකට යොදාගත්තේ. නාරටිය පිටින්ම හොඳින් සෝදලා ගන්නවා. ඇඹරැල්ල දළු කියන්නේ විටමින් C බහුල ආහාරයක්. ඉතින් මේ ඇඹරැල්ල වලට පුළුවන් පිළිකා රෝග, අක්මා රෝග, මලබද්ධය වගේ අර්ශස් අමාරුව වගේ රෝග සුව කිරීමට. ඉතින් මේ විදියට කුඩාවට ඇඹරැල්ල දළු ටික කපාගෙන පොල් එකතු කරනවා. මේ විදිහට හොඳින් කාලවම් කරලා පොල් ඉතින් ඇඹරැල්ල දළු ප්‍රමාණයට තමයි ගන්නෙ. ඔයාලට තේරෙනවා අඩු වැඩි තරම. මේකට මම දෙහි හෝ තක්කාලි යොදාගන්නේ නැත්තේ ඇඹරැල්ල දළු වල තියෙන ඇඹුල් ගතිය නිසා. ඉතින් මේකට තව මම යොදා ගන්නවා බීලූණු. රතු ලූණුත් හොඳයි. හොඳින් අනාගෙන ඊට පස්සේ කොච්චි මම මේකට යොදා ගන්නවා. කොච්චි කරල් 4-5ක් කපලා. ඒ වගේම කෑලි මිරිස් කුඩු මේකට ගන්න පුළුවන්. හොඳ රසක් වගේම කටට පොඩි සැර ගතියක් දැනෙනවා. මේක ලිපේ තියලා මලවන්න යන්නේ නැහැ. ওই විදිහට තමයි ආහාරයට ගන්නෙ. කාලා බලන්නකෝ රසම රසයි. ඉතින් ලුණුත් රසේ විදිහට එකතු කරගන්න ඕනේ. ලුණු මදි නම් කාලා බලලා ඇති වෙන්න එකතු කරගන්න ඕනේ. ඉතින් රෝග රැසක් සුව කරන මේ සම්බෝලය ඔයගොල්ලොත් අදලා කාලා බලන්න. හරිම රසයි. ඉතින් දේදු ඩ්‍රීම්ස් YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. bell icon එක all දාලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම මේ විදිහට ගේන videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න. හරි එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් පරිස්සමින් ඉන්න.